හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Ice Cream Chapter 4 කියන ගේම් එක. මේ පාර මචං අපිවත් අල්ලගෙන තමා රුට් කාර්යය අපිව අරන් යන ඔගේ ෆැක්ටරි එකට. ලොරියේ වෑන් එක මට තේරෙනවා ඩයල් එක මේ පාර අපිවත් අල්ලගෙන ඉන්නේ බලපංකෝ. මම බැලු වැඩි උනේ කලින් ගිය පාරේ හැමෝම බේරගත්තා. අද මාවත් අල්ලගෙන Caught on the kids, the stupid chubby kids. Look at them in their cage. I caught the on part the of the kids, cat the best මොකද අර of the කලින් ගේම් kids. තුනම Some අපි ice අල්ලුවනේ cream will be made. Oh, going to sleep and kick today. Gonna scream Jay, and jump clubby it's wild. you? අම්මඩ සෙට් එක කොහොමද Today, we're gonna make some ice cream fun. අම්මගේ කඩේට තරහ ගිහිල්ලා ඉන්නේ. Well, kids, බලපිට you're ඉතින් හැටි. all කගේ මූණ reunited ඉතුරු කැලේ again. කුඩි වෙලා යන්න දෙන්න හිතෙනවා කන පැලෙන්නද. I'll leave you alone a moment so you can Hari hari talk uඹ about ඵලයන්. your adventures. වයින් තිනතු. ඇති. Hitting without this your friends. ලේල. මෙන්න මේ පුටුව තියෙන මචං මේ කුඩ තියෙන මේ අඩු කෑල්ල. ඔව් ගන්න මේක තල්ලු කරන්න ඕන. තල්ලු කරලා මෙන්න මේක අරගෙන ඔය තරග යනවා. ආ යනවා. නෑ මේ ඉන්නේ මේ කේජ් එකට. සද්ද කරලා බලමු දැන් අර කාරේ හිඳන් ඉන්න බෑ. ඇවිල්ලා අනිත් පැත්තට ගියොත් නම් වැඩි අර ආය යනවා. හරියට හරි. දුරට ගත්තා. මෙන්න මෙතනින් දුර ඇරලා පොඩ්ඩක් කොට දාලා බලන්න ඕනේ මොකද තත්ත්වය කියලා. අම්මට උඩු කන්ට්‍රෝල් රූම් එක ගාව තඩි ලොලියෙක් ඉන්නවා නිකන්. මේ කඩ වුණොත් නම් කුඩේ කුඩු ඉති. අපි වෙන්නේ මේ පැත්තෙන් දොරෙන් ඇතුළට යන්න ඕනේ. මෙතනත් ඉන්නවා අර පොඩි ඇටේ. මෙතන තියෙන මචං අම්මා කුයි කියලා නැහැ කියන්නේ පාර. කරුමි කියන්නේ මෙතනත් නැහැ. එහෙනම් ඉතින් මෙන්න මේ රූම් එකේ තමයි ඔය තියෙන්න ඕනේ ෂුවර් එකට. මේ තියෙන්නේ බලන්න. ගැරගෙන මෙතනින් අප්පඩු වෙනවා කියහන්කෝ. ඔය පොඩි එක ආපුවම මචං ඕක හයියෙන් කෑ ගහනවා. අඩු මොයිද බං? උඹ පොඩ්ඩක් හැංගිලා ඉඳන් කොකට. මොකයිද දන්නේ නැහැ. ඊයොත් නම් හොඳයි. උයනවා. උරැරලා බලන්න ඕනේ අපි ලොකු අයියා සමහර වෙලාවට ඉන්න අයියෝ. ලොකු අයියා ඉන්නවා කියහන්කෝ උඩ. දැන් ලොකු අයියා ඔකන් එයි. මම මෙහෙන් යනවා. අයියෝ මේක එනවා කියහන්කෝ බං. වාදයක් වෙන්න.
ඒ අයිස්ක්‍රීම් අයියා මේ පැත්තට ගියා. බලමු එයිද කියලා. නෑ එයා යනවා. උටා දැක්කද බං? ඉවර එළිය. නදයි අහුණා. කොයි බං? නෑ ආරම වාතයක් වෙනවා මේක. ටොයිලට් එකට ගියා. හරි උඩ අහුන්නේ. අපි යන් පල්ලෙහාට එන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතන තියෙන ඉනිමග ඕක පොඩ්ඩක් පල්ලෙහාට කරගෙන ඕක දිගින් හොර ගෙඩිය වගේ යන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඇන වගේ. ඔන්න ඔය ඇන දිග ගලව ගන්න ඕන. කොයි වන් ගලවන්නේ? අපි ලොකු අය එනවද දන්නේ නැහැ. මන්ට ගිහිල්ලා මෙන්න මේක මෙතනින් මාරු කර ගන්න ඕන. ලොකු අයියා මට හිතෙන්නේ දැන් මේ පැත්තට එනවා ඇති. ලොකු අයියේ මට හිතෙන විදිහට ඕක එන්න ඕනේ දැන් මේ පැත්තේ. බලන් පොඩක් එළිය අම්මට. හරි ඉන්න අපේ ලොකු අයියා. අපේ ලොකු අයියා එනවා. අයියෝ මූ මෙතනනේ බා. දැන් අපේ ලොකු අයියාත් උතෙන්ට එයි. මම ලොකු අයියා එනවා. ඒක ඕනේ නේ බා. ආයෙත් ලොකු අයියා එනවා. කොයි එන්නේ? ලොකු අයියේ. එන්න ලොකු අයියේ. මෙතන දිනා පුටුවක්. ඔන්න ඔක අරගෙන අපි ආයේ තිරපු පොට් එකට යන්න ඕන. ඊට පස්සේ මචං අර ඉනිමක දාගත්ත තැනින් අපි උඩට යන්න ඕන උට. ඵලයන්. කොයි බා? ඵලයන්. අපි ලොලිපොප් අයියා එන්න කලින් යන්න ඕන මෙතන. නැත්තම් කෙල වෙනවා වැඩි. ඇත්තටම මම උඩ ලොලිපොප් අයියා කියන්න පටන් ගත්තේ අපේ යකා මෑණි ගේම් එකක් දැකලා. අම්මට උඩ මූ ගස්සෙන් ඇවිල්ලා ගියාම්කෝ. What a loose boy. I hope he doesn't go to. Something Harry. happens, my mini rounds will let him know. කොයි මෝ? මෝ ආයෙත් මෙතෙන්ට එනවා මචං. අර වෑන් එක හදන වැඩේ පටන් ගන්න. හරි ඌ වෑන් එක හදන්න ගන්නවා එතන. අපිට තියෙන වැඩේ කරගන්න ගිහිල්ලා ඉවරයි. දැන් අපි ලොකු අයියයි එන්න මෙතන තියෙන පුටුව තියාගන්න පොට් එක අපි. ඔන්න ඔක දෙයින් දාගන්න ඕන. ඊට පස්සේ මචං මෙතන පහේ අංකයක් තිබ්බනේ. බලන්න මේ හරියට අංකයක් තියනද කියලා. එතන නෑ. එතන අපි පොඩි අයියෙක් ඉන්නවා. එතනත් නෑ මොකක්වත්.
මෙන්න මෙතන හිටපු එකාට මචං පොඩි වෙලාවෙ ට්‍රැක පයින්නවා. ඕක ට්‍රැක පැනපු ගමන් ඕකයි ID එක උස්සන්න ඕනේ අපි සේවට. කොයි බම්බ ට්‍රැක පයින්නේ නැද්ද මං ඊපාර. අන්න ට්‍රැක පැන්න. අන්න ට්‍රැක පැන්න. ID එක ඉස්සුවා. ඊට පස්සේ මචං චෙක් කරගන්න තියෙනවා පොඩි ප්ලේස් එකක්. යමන්කෝ මේකයි දන්නේ. මෙන්න මේක අපි චෙක් කරගන්න ඕන. වැරදි. අපි මේ පැත්තෙන් යන්. වැඩි මේ පැත්තෙන් යනවා කියන්නේ. එතන 8 ඉලක්කම තියෙනවා. මෙන්න මුවා එතන නැගිටලා අපි අයිස්ක්‍රීම් අය නේද ගියේ. මේ මම මෙහෙ දැක්කා එනවද ඉන්නේ එන්න දෙන්න මේ දින් බඩු Kamerin Berapa panjang kok? Ikan balu ada keren deh. Kau ya es krim aja no? Inde kayak mati no inde. මේකත් චෙක් කරගමු. වැරදි. අන්න හරි ගියා. මෙන්න මේ බඩු කෑල්ල අපි මේ හරිය තියාගමු ඕකටත් කියලා. අපි අයිස්ක්‍රීම් අය අර පැත්තෙන් යනවා වගේ. එන්න අනේ. යා කොයි පැත්තෙන් මතුවේද කියලා මට ෂුවර් නෑ. අංකයක් තියෙන මෙතන 1 කියලා. දැක්කා. හරි මෙතන ෂේපට හැංගිලා ඉන්න ඕනේ අපි. මම හිතන්නේ මචං මෝ මෙහෙ ඇති. ගියාද දන්නේ නැහැ. දොර ඇරලා බලනවද මොකද කරන්නේ? අයිස්ක්‍රීම් අය අර පැත්තේ යනවා මම මේ පැත්තේ යනවා. බලපන් අංකයක්වත් ගහලා තියෙනවා කියලා මේ හරිය. කරුණ කියන්නේ මේ හරිය අංකයක්වත් නැහැ බෑ.
එතන 8 කියලා නම් තිබ්බා. ඉවරයි. 8 කියලා ඉලක්කමක් නම් තිබ්බා අපිට හම්බුණා. පහ තියෙනවා. එක තියෙනවා. දැක්කේ නෑ. මේ පොඩි එකා දැක්කාම එන වදයක් වෙනවා. දෙක තියෙනවා. දෙක තියෙනවා මෙතන. අපිට ඕන මෙතනින් පහ තියෙනවා. දෙක තියෙනවා. එතන එහා පැත්තේ තිබ්බනේ. එතන පහ තියෙනවා. එතන එක නේ තිබ්බේ. පහ 1 2 එතන තිබ්බේ 8 නේද? පහ 1 2 8 පහ 1 2 8 ඒක තමයි පාස්වර්ඩ් එක. මේක කොකටත් අපි අරගෙන මෙයා ඊට පස්සේ පාස්වර්ඩ් එක ගන්න. 5 1 2 8 හරි බඩු වරුණා. මෙහෙන් එනවා. අපිට ඕක දැම්ම ඕන වෙන්නේ නැහැ. අපිට ඕනේ මචං දැන් ටොපියක් හදාගන්න. ටොපිය හදාගන්න බීමේ තියෙන අයිස්ක්‍රීම් ටික ගන්න ඕනේ. මෙතන එකක් තිබ්බා. ඔය අයිස්ක්‍රීම් ටික ඉල්ල වෙන්න මෙතන ගහ ගන්න ඕනේ ඔය. එකක් ගහගත්තා. මට මතකයි අපි ආපු තැන මේකක් තිබ්බා. මේකත් එක බෑනේ බා වැඩි කරන්නේ. Human has escaped. නෑ මේ කවුරුත් නෑ. ඒ ලොලිපොප් අයියා ඉන්නේ නැහැ. බලන්න මට මතකයි මේ පැත්තේ අයිස්ක්‍රීම් එකක් තිබ්බා වගේ. මේ තියෙන බඩු ඔකත් ගන්න ඕන. ඉන්නවද කවුද හරි? අවුරුත් නැහැ වගේ. තත්ත්වේ ලොකුවට අවුලක් නැහැ. ඔයින් කෙලිය. අවුලක් නැත්තේ නේ අවුලක් තියෙනවා. ඔය තියෙන අවුල තමයි ලොකුම අවුල. කොයි බා? වරේ.
වරේ මේක මහ වාතයක් වුණානේ බලව මම වටේ ගහලා ඌ කොහෙ ගියවද කියන්න මන් දන්නේ නෑ උදේ මං හිතන්නේ අර පැත්තෙන් යන ගමන් ඇති යන ගමන්ද නැත්තම් අනිත් පැත්තෙන් ආයෙත් එන ගමන්ද දන්නේ නෑ කොහොමද දැන් අපිට උඩ තට්ටුවට යන්න වෙනවා මචං ඉතුරු අයිස්ක්‍රීම් එක හොයාගන්න නෑ අපි අයිස්ක්‍රීම් අයියා නෑ ආව් ගියාද කොහෙද මං හිතන්නේ ඌ ගියා නම් මට මේ පැත්තේ යන්න ලේසියි මේ අයිස්ක්‍රීම් එකක් තියනද කියලා තමයි චෙක් කරගන්න ඕනේ. මෙන්න මේ හරිය සමහරක් වෙලාවට අයිස්ක්‍රීම් එක තියෙනවා. මේක අස්සේ තියෙන වෙලාවට. ඉවරයි. බඩු බනිස් වුණා. කොහෙන්ද බම්මාව දැක්කේ? Amin kalakan wari udah කොහෙද බයන්නේ කෙලින් ඵලයන් දැන් ඔක කොහෙන් ආවත් කවන්නේ මට මං බඩු ගත්තා මං ගියා දැන් මේ අයිස්ක්‍රීම් එක ගිහිල්ලා අපි අර කලින් තිය පොට් එකටම තමයි තේ දාගන්න ඕන වෙන්නේ මෙතන කියහම පොඩි වටයක් ගහලා එහෙම එන්න ඕනේ මොකද අපි අයිස්ක්‍රීම් අයියා මේ හරිය ඉන්න පුළුවන් නෑ කවු මේ ඉන්නේ ඉතින් කීයක්ද මේ ඉන්නවා ඉතින් ඔකත් මැරෙන්නේ නෑනේ එන්ඩ යා එන්ඩ ආයෙත් ඵලයන්කදී වටයක් හරි කොයි බා ඔන්න ඕක දාලා මෙන්න ඉතින් ටොපියක් ගන්න තියෙනවා මචං ඔන්න ඕකත් අරගන්න ඕනේ අපි අයිස්ක්‍රීම් අයියා මට හිතෙන්නේ ආයෙත් එනවා ඇති මං හරි මට හිතුණා හරි එනවද එනවද එයා නම් ඉන්නේ මේ පොඩි අඩිය නෑ ආයා ඔක්කොම එනවා ඒ පාර මන් දන්නේ මම කොහෙද ඉන්නේ කියලා මම ඉන්නේ පොට් එකේ මෙතන ඉන්නේ
මේක අරන් ගිහිල්ලා උඩ තියෙන පොඩි වැඩක් කරගන්න. Bang මේක ටගඩි ටොපිය අරගෙන අපිට ටොපියක් කන්න වෙයි වගේ මට පේන්නේ. මෙන්න තියෙන මෙතන මචං පොට් වගේ. උටා මූ ගැහුවා කියහන්කො මට. අයියෝ මූ කෙලියනේ බං. ගියානේ මා තස්සට දෙන්න. හරි දෙවන ලයිෆ් එක තමයි දැන් මේ. මෙන්න මේක චිත්‍රය පොඩ්ඩක් පල්ලෙහාට කරගන්න ඕනේ. මෙන්න මෙතන තියෙන යතුරු කවුද වගේ ගොරුවා. ඔය කරි ගොරුවනවා වගේ. දැන් ඌ ළඟට ඇවිල්ලා යනවා. නැත්තම් වාතයක් වෙනවා බං. ඔබ දැන් කොයි පැත්තට ගියත් මට ලොකු අවුලක් නැහැ. හැබැයි මට අපේ අයිස්ක්‍රීම් අයියා ඉන්නේ කොහෙද කියලා නම් ෂුවර් නෑ. ආරින් එන්න. එන්න කොයා ඔය පැත්තේ. එමිහිට එන්න වැඩි හයියෙන් එන්න එපා. කකුල් රිදෙනවනේ. දුර අරගෙන අපිට තව පොඩි වැඩක් තියෙනවා කරගන්න. මට අමතක වුණා නේ කලින්. අන්න ඒක තමයි මාව අහුවෙන්න හේතුව. මෙන්න මෙතෙන් යනවා මේ ෆයර් එක්සෝස්ටිං එක. දැන් අරුත් අර පැත්තෙන් එනවා ඇති. මෙන්න මේක දිගේ උඩට නැගගෙන මෙන්න මේ ලීය පාත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔක දිගේ උඩට ගිහිල්ලා මෙන්න මේක කඩා ගන්න. හරි. එතන වැඩි හරි එහෙනම්. දැන් බලපන් අපේ ලොලිපොප් අයියා ওই පැත්තෙන් එන්න ඉඩ තියෙනවා. ඔය මං එන්න. එන්න පැටියෝ. කෙලියනේ මේක. දැන් මේක අරන් ආයෙත් පැන ගන්න ඕනේ. හරි අයිස්ක්‍රීම් මොන දැක්කා? උටා මෙතන නෙමෙයි තියෙන්නේ. හරි මෙතෙන්ට ආවා. දැන් මේකත් තියාගෙන අපිට අර පැදුර ගන්න අමතක වුණානේ. පැදුර ගන්න ආයෙත් පල්ලෙහාට යන්න වෙනවා. දැන් ආයෙත් කෑ ගන්නවා අරක. උටා මේ මොකද මේ වෙන්නේ? මට හිතෙනවා අයිස්ක්‍රීම් අයියා දැන් මට කෙලින සීන් එකේ ඉන්නේ. කොහේ ඉන්නවද කියන්නවත් මම දන්නේ නැහැ. කොහොමද මම හිතනවා මට ඉතුරු ලයිෆ් එකත් යූස් කරන්න වෙයි කියලා. ලයිෆ් එක කියන්නේ මචං මේ මාව අල්ල ගන්න සීන් එක තමයි තියෙන්නේ. මේ හරියට පැදුර දාගත්ත මතකද උඹලට? දැන් පදුර අරගෙන ආයෙත් යන්න ඕන. මම හිතනවා මේ පැත්තේ යන්නේ කොහොටත් හොඳයි කියලා ළඟට.
අරු ගොබ්බ හිනාවක් දැම්මනේ බා. දැක්කත් දන්නේ නැහැ මම. මූ වෙනවනේ බා. හරි උඹ වරි. උඹාවට කමන්නේ මට. මෙන්න මෙයාලා තමයි ලොකු ප්‍රොබ්ලම් එකක් වෙන්නේ. කොහෙද පැදුර දාපන්. හරි මේක දාගෙන අපි ටොපිය ගන්න ඕනේ. ටොපිය ගන්න පැයක් විතර යනවාට පේන්නේ. මෙන්න මෙහෙන් අලව ගන්න ඕනේ මචං. අලව කනින් බා. බලාගෙන ඉන්න. හරි බඩු හරි. දැන් අපි මේ පැදුර අරගෙන මෙන්න මෙතනින් නෙලා ගන්න ඕනේ. හංගපන්. asshole idiot. හරි බඩු හරි. දැන් මචං මේ ඉලෙක්ට්‍රෝ ගන්න ගන්න ඕනේ අපි. අරගෙන තාත්තේ බලලා එන්න මුට එකක් තියා ගන්න ඕනේ. බොරිස් අංගුබට තිබ්බට වදින්නේ නැහැ නේ බා. මලම් වාතයක් වුණා නේක. කොහෙද ගියා? මාදේ Get out of here. ඉවරයි. කෙලිය. Hey, get out of here. බලපං ඉතින් මට වෙන වැඩ. මං හිතන්නේ මචං මේක ගේම් එකේ මොකක් හරි අවුලක් මට හිතෙන්නේ. දැන් ඕන නැති මෙන්න මේ පෑන අරගෙන මෙන්න මේ ලොක් එක කඩා ගන්න පුළුවන්. එයාට වැඩක් නැහැ අර බොරිස් කාරයට තියන්න බෑනේ. මම හිතන්නේ ගේම් එකේ අවුලක් guys. නැත්නම් එහෙම වෙන්න විදියක් නැහැ ඒක. ඔයාලා මේකෙන් මගේ ෆෝන් එකට මේක වැඩ නැහැ. කොහොම හරි ඔයාලා ඔයක ගන්න එකේ මෙතන ඉඳන් තිබ්බහම ඕක මෙන්න මේ හරියට යනවා. එතකොට ඔයාලා පිටිපස්සට ගිහම උංගා වුණ තියෙන කඩම් වැටෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් මට මේක ආයෙ ගන්න ගියොත් මට ආයෙත් කෙලිනවා. ඒ හින්දා guys අදට good bye. මං කිව්වේ කෙලිනවා කියලා. Yes! It is so nice! Hey, what's going on in here, huh? Let's go. Get back here! I said get back here, you little bastard! Just missed him. These kids are driving me crazy! How could they have run away again, huh? Well,
These tubes won't take them very far. They're actually still inside my factory. It's only a matter of time before I find them.